පහුගේ දවස්සල ටිකක් කර ටෙක් පැත්තේ ඉන්න කට්ටියට සොෆ්ටයා ඉන්ජරිං සයිඩ් එක ඉන්න කට්ටියට එතකොට ICT ඒ වගේ ඉන්ට්‍රස්ටිං කට්ටියට දැකගන්න පුළුවන් වෙච්ච මේ පොඩි දෙයක් තියෙනවා ටිකක් දරුණු දෙයක් මේ ලොකු බික් ටෙක්නම් පැනිස්සල Google මයිකෝසොෆ්ට් එතකොට මෙටා වගේ කම්පැනිවල මේ එතකොට මේ ඉලෝන් මස්ක අත්තට පස්සේ ටීට එක එක්සුනා එක් එකේ ඒ ගොඩක් ඔය වගේ කම්පැනිවල මේ එම්පලෝයිස්ලා කට ඔෆ් කරනවා ඒ කියන්නේ එකට්ටික දැන් අයින් කල්ල දාන අස් කල්ල දානවා අස් කළ දාලා එම්පලෝයිස්ලා කවුන්ට ගොඩක් අඩු කරගන්න කම්පැනියක ඒක සෑහෙන්ඩ මේ දවස්සල ප්‍රධාන මාතිබුණ ප්‍රවශ් මං ඕකේ ඔයා කිව්ව විදියට මොය කතාව මන්තාව දැක්ක ඕකේ මේ අර මැනේජ්මන්ට් පොසිෂන්ස් එතකොට කොලිටි චෙකින් ඒ පැත්තක ජොබ්සුත් ගොඩා කයින් කරලා තියෙනවා කියලා සෑහෙන්ඩම අඩුවෙනවා ඒක මනුස්්‍යව පැත්තෙන් ගත්තම සෑහෙන්ඩ ඉති නරක දෙයක් කාගේ හරි ජොබ්බ කන්න ඇතිවෙනවා කියන හොඳ දෙයක් නෙවෙයින ඒකන ෝමට් කරන්න පුළුවන් ඔක්කොම දේවල් ඒකොල්ල ඒකට බාර දෙන්න හදන්නේ අන්න හරි ඔක ප්‍රධානම අවුල තමා ඒයි එතකොට දැන් අනිත්තක තව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ එහෙම මේ එම්පලෝයිස්ලා ගොඩාක් එකතු කරගත්තා කියලා මේ කම්පැනියක සාර්ථකත්තය රඳා පවතින්න එහෙම බෑ මේ කම්පැනික සාර්ථකත්ත රඳා පවතින්න මේ හොඳටම ස්කිල් ෆුල් මේ එම්පලෝයිස්ලා අඩු ගානකින් කියන ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා දැන් මේ ඒ වගේම දැන් ඒ අයිවල අපේර කතා කරපු ගිය පාරත් අපි කතා කරා මේ ඒ අයිවල බලපෑම ලොකුවටම තියෙනවා මොකද මේ සාමාන්‍යෙන් දක්ෂ එම්පලෝයි කෙනෙකුට අපි නිකං හිතමකෝ මේ සොෆ්ට ඩිවලප කෙනෙක් කියලා එයා සෑහෙන දක්ෂයිනං එයාට පුළුවන් එයාගේ දැනුමයි ඒ එක්ක සපෝට් එකයි දෙකම පාවිච්චි කරලා ලොකු වැඩ ප්‍රමාණයක් එක දවසක ඉවර කරලා දාන්න ඉගැන ඉස්සර මේ ඩිවලපර්ස්ල 10ක් එකතු වෙලා එක දවසර කරපු වැඩ යාට තනියෙන් කරන්න පුළුවන් අන්න ඒ වගේ එම්පලෝයිස්ල තමා දැන් කම්පැනිවල තියාගන්න ඒ නිසා මේ මගේ පෞද්ගලික උපදේශය තමයි පුළුවන් තරන් දැන් අයියෝ අයි ඇවිල්ල අපිට කරන්න දෙයක් නෑ අපි දැම් මොකක්ද කරන්න කියලා දුක්වෙනවට වඩා ඒ රැල්ලට මූුණ දෙන එක ඒක අමාරු තමා එවුණට මූුණ දෙන්න වෙනවා කියන අපි ඒ අයිවලට වඩා දක්ෂ වෙන්නක ඕනගෙන නෙවෙයි අපිට අපි වැඩ කරන්න ඕන ඒ අයිත් එක්ක ඉස්සරහට යන්න කොහොමති කියලා ගෙන ගන්න ඕන අපි කම්පැනිය එක සවයි වෙන්න නම් උදාහරණයක් දිට ෆ්‍රන්ටෙන් ඩිවලප කෙනෙක් බැක්කෙන් ඩිවලප කෙනෙක් විතරයි කියලා ඉන්නතුව ෆුල් ස්ටක් වෙන් හදරන්න ඒ වගේ තමන් ඉන්න තැනින් එකක් උඩට යන්න තවටිකක් ස්මාර්ට් වෙන තවටිකක් දක්ෂ වෙන්න අනිත් කට්ටිකට වඩා ඉස්රහට යන්න ට්‍රයි කරන්න හෙම කියනකොට මතක්කුණේ ප්‍රභාෂ ඔය ඔත්තනවා ප්‍රභාෂ කියන්නේ අර අතර මෙතන බේසික් මේ දැනුම තිවිල හරියන්න නෑ තවතුරට අත්තපතගා ඉඳලා හරියන්න වාර ප්‍රෝ කෙනෙක් එන්නවානේ අන්න හරි කරන වැඩේ ප්‍රෝ කෙනෙක් තවතද හැබැ මෙහම ප්‍රශ්නයක් කියනවා ප්‍රභාෂ් දැන් ඕකෙන් වැඩිපුරම ප්‍රශ්නයන්නේ අර වෙනද තිබ්බන ට්‍රේනිං ප්‍රොෂන්ස් තිබ්බ ට්‍රේනි කෙනෙක් විදිට වෙලා මුකුත් දන්නතුව හරි ඇවිල්ලා එක් මේ ඉගෙන ගන්න අතරේ ජොබ්බය කරලා එහෙම ඉස්සාහට යන චාන්සකත් තිබ්බා හැබැයි දැන් ඒ කියන්න එන්න ජොබ්සල හැමෝම හොයන්න ගොඩක් එක්ස්පිරියන්ස් තියෙන කට්ටියනම් අලුතෙන් මනුස්සෙක්ට අනුත්තෙන් ළමෙක්ට ඉස්සරහට එන්න තියෙන මේ හැකියාව අඩුයි නේද දැන් ගොඩක් දුරට ඒක ලොක ප්‍රශ්නයක් අංගලක දැන් දැන්ටමත් තියෙන ප්‍රශ්නයක් මේ කැම්පස්සකෙන් අවුට් වෙලා ඉන්ටර්න්ශිප් එකක් හොයන ළමයකුට හරිම අමාරුයි දැන් අදකා ඉන්ටර්න්ශිප්යක් හොයාගන්න ඒ හම්බෙන ඉන්ටර්න්ශිප්සුත් මේ පේට් ඒවන්නෙදේ නිකං තම වැඩ කරන්න එන්න ගොඩක් වෙලාවට මං ගොඩක් දකිනවා මං සල්ලි දීලා හරි ඉන්ටර්න්ශිප් එක කරගන්න කියන තැනගෙන ළමයි ඒ කියන්නේ කම්පැනියට අපි සල්ලි දෙන්නම් මට පඩියක් ඕන්න මම දැන් සල්ලි දෙන්නම් කම්පැනියකට මට ඉන්ටර්න්ශිප් කම්පලිට් කරගන්න හෙල්ප් කරන්න මගේ ඩිග්‍රිය කම්පලිට නම් මම මාස 6ක් ඉන්ටර්න් ඉන්න ඕනි අන්න ඒ වගේ තත්වට වැටලා තියෙනවා දැන් ළමයි ඒක සැන් හරි අමාරු බේදැන් ෆිල්ඩකට එන්ඩ අමාරු ඉන්ඩස්්‍රේකට එන්ඩ අමාරු සින්න එකක් තියෙනවා ඔයා කියන ප්‍රශ්නය ලොකෝටම තියෙනවා තැන් එම කියන්න හේතු දැන් මෙටායක බලන්න මෙටායක කියන ෆෙස්බුක් මාක්සකර්බර්ග පැනික අයින් කල තියෙනවා එම්පලෝයිස්ස 3600ක් එම්පලෝයිස 3600ක් අයින් කරා කියන්නේ එතන මේ වර්ක් ෆෝස් එකෙන් එතන ඉන්න මිනිසුන්ගෙන් 5% එන ලොකු ප්‍රමාණයක් අයින් කළ දාලා තියෙනවා එතකොට මයික්‍රොසොෆ්ට් එකෙත් ඒ වගේ මේ ගොඩාක් ඒ වගේ ඔයා දැන් ප්‍රභාෂ් කියපු සමාගම්වලට ගන්නෙත් නිකන් අත පතගාන මිනිස්සුත් නෙවෙයිනේ
කායි නෑනේ. සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් සාමාන්‍ය හොඳ නොලෙජ් එකක් තියෙන මිස දැන් ඒ වගේ මිනිස්සුන්ගෙත් ජොබ් නැති කරලා අපිට හ්ම්. වැඩක් නෑ එහෙමත් යනවනම් මේක ලොකු තරගයක් ලොකු මේ ලොකු අර්බුදයකට තමයි දැන් ඊළඟට මුහුණ දෙන්න වෙලන්නේ නේ. ඔහු මේ පහුගිය කාලේ මේ සෑහෙන්ඩ අයින් වෙලා තියෙනවා මේ එම්පලෝයිස්ලා විසිදස් ගානක් විතර එලියට වැටලා තියෙනවා කම්පැනිස්වලින් ඔය අලුත් ට්‍රන්ස්ෆර්මේෂන් එක නිසා. දැන් ඔය අපි දැන් කතාවනේ මෙටා කම්පැනියක් ගැන ඒකේ මිනිස්සු කොච්චර දැන් ඔය අයින් කරපු කට්ටිය කොච්චර දක්ෂ වෙන්නේ නැද්ද නැත්තම් අතුලට යා ගන්න බෑනේ කොහොමද ඔය අමිල කියපු කතාව මේ ඉතින් බලන්න මේ කොච්චර දක්ෂයෙක් වුණත් හරි අමාරුයි මේක සර්වයිව් වෙන්න මේ සර්වයිව් වෙනවා නම් හැම බෝල්ටම බැට් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන ඕල් රවුන්ඩර් නේ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන මේ ලේසි නෑ මේ දැන් මේ ෆීල්ඩ් වල ඉන්න එක දැන් ඇත්තටම මේ හේතු විදිහට ප්‍රධාන වශයෙන් එකටම ඇවිල්ලා තියෙන්නේ ඇයි මෙහෙම අයින් කරන්න කියන එකට මේ AI කතාව තමා තියෙන්නේ. එතකොට අර ඔපරේෂනල් එෆිෂන්සි එක කියලා කියනවනේ කියන්නේ මම කලින් කිව්වා වගේ මේ හොඳටම වැඩ කරන්න පුළුවන් කට්ටිය ටික දෙනෙක් තියාගන්න එක තමයි ගොඩක් කට්ටියගේ මේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ දැන්. අනිත් එක ඉකොනොමික් ප්‍රෙෂරයක්කුත් දැන් තියෙනවා සෑහෙන්න මේ කම්පැනිස් වලට දැන් ඉස්සරහට අපි කතා වෙනවා ඒ ගැන මේ දේශපාලන එක එක ගෝලීය දේශපාලන අර්බුද නිසා සෑහෙන්න මේ ඉකොනොමික් ප්‍රෙෂරයක්කුත් තියෙනවා. ඒ කියන්නේ කම්පැනිස්වලට කලින් තරම් සල්ලි හොයන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් අර මානව සම්පතට අඩු වියදමක් යොදවලා වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න තමයි කම්පැනිස් බලන්නේ. මම තමයි ඉතින් වෙන්නේ ලෝකෙ මොන හරි අතට යයිද දන්නේ නැහැ. අර ඒක නිසා මහල්ලාට තැන්වලදී අර AI වලට මිනිසුන්ගේ අකමැත්තකුත් සමහර පැති වලින් තියෙනවා. ඔව්. මේ දැන් මිනිස්සු යූස් කරනවා හැම දෙයකටම අපිත් යූස් කරනවා සමහර වෙලාවට මේ මිනිස්සු අකමැති පැත්තක් තියෙනවා. ඕක කියනකොට මතක් වුණේ මේ අර හරි ලස්සන මීම් එකක් මේ දවස්වල ෂෙයා වුණා මේ අර chat GPT යූස් කරලා කාලයක් ගියට පස්සේ මේ chat GPT අර මේ මොකක්ද ඉවෝල්ව් වෙලා මොකක්ද ඒකට සිංහල වචනේ අපි පරිණාමය වෙලා කොහොම හරි රොබෝ කෙනෙක් වෙලා අන්තිමට ලෝකය ආක්‍රමණය කරලා chat GPT ඉන්න කාලේ මිනිස්සු අර thank you කියපු මිනිස්සුන්ව මරන්නේ නැහැ. හොඳින් සලකපු මිනිස්සුන්ව මරන්නේ නැහැ අනිත් ඒවාම මරනවා. මම දැක්කා මේකෝ දැන් මේ අර මිනිස්සෙක් අල්ලගෙන යාම මේ මරන්න යද්දි මේ තව රොබෝ කෙනෙක් ඇවිල්ලා කියනවනේ එපා එයා මේ ප්‍රොම්ප්ට් එකටම පස්සේ යා thank you කිව්වා ඒ නිසා යා මතාරේ. ඒක දැන් අපි ජෝක් එකක් විදිහට දැන් අපිට ඒක ජෝක් එක ගන්නෙ ප්‍රභාස්. ඕක මේ මිනිස්සුන්ගේ මොකක් හරි සර්වේ එකක් කරාන් පස්සේ මොකක් හරි AI ගැන සර්වේ එකක් කරාන් පස්සේ 112ක් මිනිස්සු ලංකාවේ නේ මං කියන්නේ ලෝක අනිත් රටවල් වල මේ 112ක් මිනිස්සු ඒක ඇත්තටම විශ්වාස කරනවලු. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙයි කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතයක් තියෙනවනේ. තියෙනව නැත්තේ නෑ. සම්භාවිතාව කියන දේ තියෙනවා 100% ගානක් වුණ සම්භාවිතාවන්නේ ඒක. අනිවාර්යයෙන්. මේ 112ක් මිනිස්සු එහෙම හිතනවලු මේ මම මෙහෙම thank you කියන්න ඕන මේ අනාගතයේදී වෙන ප්‍රශ්න මේ මරන්න නැති වෙයි කියලා මේ AI එකක් ඇවිල්ලා මාව